ස්වාමූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ ඉන්න ස්ථානයේ ආත්මයෙන් සහ සැබෑකමෙන් ඇහුම්කන් දෙන්න. ක්‍රිස්තියානි දරුවෙක් තුළ තිබෙන සුවිශේෂී ලක්ෂණය. එනම් ලෝකයේ මිනිස්සුන්ට නැති දේ කිතුණු දරුවෙන්ට තියෙන දේ ඔබ දන්නවද? උන්වහන්සේ සුද්ධ ලෝක විසින් ලියලද සුභාරංචි පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ පැහැදිලිවම කියනවා. මොකද්ද කියන්නේ? උන්වහන්සේ කියනවා සතුරන්ට ප්‍රේම කිරීම. එනම් ලෝකේ ඉන්න මනුෂ්‍යයට වඩා සුවිශේෂීම ප්‍රේමය තමයි දෙවියන් වහන්සේගේ දරුවන්ට දෙවියන් වහන්සේම උගන්වන්නේ. සතුරන්ට ප්‍රේම කරන්න. ඔබ දන්නවද? එම ස්ථානයේ කියනවා "නමුත් අසන්නා වූ නුඹලට මම කියමි." එනම් අසන අයට පමණක් කියනවා. නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරන්න. නුඹලාට වෛර කරන්නන්ට යහපත කරන්න. නුඹලාට සාප කරන්නන්ට ආශිර්වාද කරන්න. නුඹලාට නින්දා කරන්නන් උදෙසා යාඥා කරන්න. එනම් බොහෝ ස්ථානවල ලෝකේ පවතින්නේ වෛර කරන්නාට වෛර කරනවා, ඔවුන් මරන්න යම්කිසි සැලැස්ම යොදාගෙන ඔවුන්ට මගේ හිත රිද්දවුවා, මට මං ගැන අගුණ කිව්වා, මට මේ විදිහ දෙයක් කරා කියලා ඔවුන්ට ඊළඟ පියවරේදී ඔවුන්ව පීඩා කරන්න, ඔවුන්ව කපා හරින්න, ඔවුන්ගේ ජීවිතේ විනාශ කරන්න කුමන්ත්‍රණය කරනෝ මිස එනම් කිතුණු දරුවෝ කරන්නේ ඔවුන් දොර වසා ඇතුල් ගෙට ගොස් රාස්ගතව වැඩ සිටින පියාණන් වහන්සේට යාඥා කිරීමයි. ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ සතුරෙක් විත් නුඹේ එක කම්බුලකට ගසන්නාට අනෙක් කම්බුලත් හරවන්න. නුඹේ උතුරු සළුව උදුරා ගන්නාගෙන් අඳන රෙද්දවත් වළක්වා නොගනින්න. නුඹෙන් ඉල්ලන සියල්ලන්ට දෙන්න. මොන තරම් ප්‍රේමයක් දෙවියන් වහන්සේ ඔබට කියා දෙනවද? එනම් උන්වහන්සේට ඇහුම්කන් දෙන්න ඉතා ඕනෑකමෙන්. තවද නුඹලාට ප්‍රේම කරන්නන්ට නුඹලාත් ප්‍රේම කරනවා නම් නුඹලාට කවර ස්තුතියක්ද? මක්නිසාද ඔබට ප්‍රේම කරන අයට පමණක් ඔබ ප්‍රේම කරනවා නම් දෙවියන් වහන්සේ කියනවා ඔබ කරන ස්තුතියෙන් ඇති වැඩේ මොකක්ද? මක්නිසාද පව්කාරයෝ පවා තමන්ට ප්‍රේම කරන අයට පමණක් ප්‍රේම කරති. නුඹලාට යහපත කරන්නන්ට නුඹලාත් යහපත කරනවා නම් නුඹලාට කවර ස්තුතියක්ද කියලා උන්වහන්සේ අහනවා. මක්නිසාද ඔබට යහපත කරන අයට පමණක් ඔබ යහපත කරනවා නම් පව්කාරයෝ පවා එසේ කරති. ලෝකයා පවා යහපත කරන අයට පමණක් යහපත කරනවා, ප්‍රේම කරන අයට පමණක් ප්‍රේම කරනවා. නමුත් ඔබ තුල තියෙන සුවිශේෂභාවය තමයි ඔබට ප්‍රේම කරන්නේ නැති අයට ඔබ ප්‍රේම කරනවා. ඔබට යහපත කරන්නේ නැති අයට ඔබ යහපත කරනවා. එනම් එලෙස කරන්න. මක්නිසාද උන්වහන්සේ කියන්නේ නුඹලා නැවත ලබන්නට බලාපොරොත්තු වෙන ණයට දෙන්නා වූ නම් නුඹලාට කවර ස්තුතියක්ද? එනම් යමෙකුට යම් පීඩාවකදී යම් ප්‍රශ්නයකදී කරදරයකදී ඔබ යම් දෙයක් ණයට දෙනවා නම් ඒක නැවත ලබන්න සිතාගෙන ඔබ දෙනවා නම් දෙවියන් වහන්සේ කියනවා ඔබට තුල තිබෙන ස්තුතිය කුමක්ද කියලා. එනම් පව්කාරයෝ පවා ඔවුන් නැවත යමක් දෙන්නේ යමක් ගන්න බලාපොරොත්තුවෙන්. එනම් පව්කාරයෝ මොකද්ද කරන්නේ? මුදල් දෙන්නේ පොලිය බලාපොරොත්තුවෙන්, යමක් ගන්න බලාපොරොත්තුවෙන්. ඔවුන් ඉන්න ස්ථානයක් දෙන්නේ යම් ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන්. නමුත් දෙවිඳුන් කියනවා නෑ, යමක් බලාපොරොත්තුව ඔබ නොදෙන්න. පව්කාරයෝ පවා දුන්න පමණ නැවත ලබන පිණිස පව්කාරයන් ණයට දෙති. නමුත් නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා, යහපත කරපල්ලා, සැක නොසිතා ණයට දීපල්ලා. එවිට නුඹලාගේ විපාකය මහත්ය. දෙවිඳුන්ට මහිමය වේවා. එනම් ස්වර්ගයේ විපාක මහත් ලෙස ඔබ උරුම කරගන්න, සදාකල් ජීවනය උරුම කරගන්න ඔබ සතුරන්ට ප්‍රේම කිරීම තුළ ඔබ ලබන භාග්‍යවන්තකම මොන්න තරම් උතුම්ද? හලලූයා. සතුරන්ට කමාවදීම, සතුරන්ට ප්‍රේම කරන්න, සතුරන්ට යහපත කරන්න. එවිට තමයි දෙවියන් වහන්සේ කියන්නේ නුඹලා මහත්මයන්ගේ පුත්‍රයෝ වන්නා වූය. සුද්ධ ලෝක 6 වෙනි පරිච්ඡේදය 35 කියන්නේ
නුබලා මහෝත්තම වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ වෙන්න නම් සතුරාට ප්‍රේම කරන්න. හලලූයා. එනම් ගීතාවලිය පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ කියන්නේ මුදල් පොලියට නොදෙයි, නිර්දෝෂයාට විරුද්ධව අල්ලස් නොගෙනී. බොහෝ ස්ථානවල පොලියට මුදල් දෙනවා. පොලියට මුදල් දීම යමක් බලාපොරොත්තුව දීම ඒ දෙවියන් වහන්සේගේ ප්‍රසන්නකම නෙමෙයි. එනම් නිර්දෝෂ පුද්ගලයාට විරුද්ධව අල්ලස් ගන්නවා. මම මේ දේ කරලා දෙන්නම්, මට මෙච්චර මුදලක් දෙන්න. යහපත් මනුෂ්‍යයාට විරුද්ධව ඔව් අල්ලස් ගන්නවා. මෙය අතිශයින්ම පාපයක්. ඒ නිසා දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් වෙන්න නම් එසේ නොකරන්න. මක්නිසාද උන්වහන්සේ කියනවා නුඹ ඊතා ඕනෑකමින් මට ඇහුම්කන් දී මාගේ ආඥා පනත් ආරක්ෂා කරනවා නම්. කීකරු පුත්‍රයාට උන්වහන්සේ කියනවා ද්විතීය කතාපතේ 28:12 නුඹලා බොහෝ ජාතීන්ට ණයට දෙන නමුත් නුඹලා ණයට නොගන්නේ යයි. කීසේක හලලූයා. ඔබ හැම කෙනාටම ණයට දෙනවා. නමුත් ඔබ ණයට ගන්නේ නැහැ. ඔබ පළමුව දේව රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයමින් වචනෙන් හෝ ක්‍රියාවක් කුමක් කළතත් ඔබ සුද මතෙව් 6:33 මෙන් කොලොස්සි පොතේ 3:17 මෙන් ඔබ යේසුස් වහන්සේගේ නාමයෙන්ම කරමින් ඔබ යේසුස් වහන්සේ කරන කොටගෙන පියෝ දෙවියන් වහන්සේට ස්තුති කරන්න. එනම් ඔබ පියාණන් වහන්සේ දයාවන්තව සිටින්නාක් මෙන් නුඹලාත් හැම කෙනාටම දයාවන්තව ඉන්න. ඔබට ස්වාමී යේසුස් වහන්සේ කරුණාවත් පියෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් සුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියලු දෙනා සමග දවන සේක්වා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ රෝම පොතේ 12:20 මෙන් යහපත් කමින් පරාජ නොවි යහපත් කමින් නපුර පරාජ කරන්න. දෙවිඳුන්ට ඔබගේ කරුණාව දයාව ඔබට ලබා දෙන්නට ඔබ සිතින් පවිත්‍රව මුකෙන් යහපත කතා කරමින් ධර්ම වාක්‍ය කතා කරමින් ආත්මික ඵල තුල ඔබේ ජීවිතය හැඩගස්ස ගන්න. ඔබට ආශිර්වාද කරනවා. ඔබ ආශිර්වාද ලද්දෝ බවට දෙවියන් වහන්සේගේ ලෙයින් පීටෝ ගිවිසුම තීන්දුව කර තිබෙනවා. ඔබ ආශිර්වාද ලද්දෝය. යේසුස් වහන්සේගේ නාමයෙන්